තව නංගිලා දෙන්නෙක් හිටියා. ඒක පාට ඇවිල්ලා කකුල් තුනක් තියනවාද කියලා. හොයදී අපි පුදුම වුණා මොකද්ද මේ කකුල් තුනක් ඉල්ලන්නේ කියලා. හේතුවක් තියෙන පොඩි කතාවක් මතක් වුණා. මේ මොනවද මේ තියෙන්නේ මේවට මොනවද කියන්නේ? මේවට කියන්නේ ට්‍රයිපොඩ් කියලා. ට්‍රයිපොඩ් කියලා. ඉතින් හරි. දැන් මදෝ කියප එක හරියටම හරි මේවට කියන්නේ ට්‍රයිපොඩ් කියලා. ඉතින් කතාව කියනවා නම් මම මේ එක්තරා වෙලාවකදී මේ චෙන්නයි ගිය වෙලේ මේ අර බර වැඩි හින්දා අරන් ගියේ නෑ. ඉතින් මට ට්‍රයිපොඩ් එකක් ඕන වුණා. පස්සේ මම මේ කැමරා බඩු තියෙන ෂෝරූම්ස් වල ගියා ට්‍රයිපොඩ් එකක් හොයන්න. පළවෙනි තැනට ගිහිල්ලා ට්‍රයිපොඩ් available no. ආයෙ ගියා ට්‍රයිපොඩ් available no. අත්තම කියනනම් කැමරා ෂොප්ස් අර එක දිගට තියෙනවනේ අර වල්ලාජා ස්ට්‍රීට් එකේ. මදු ගියානේ චෙන්නයිනේ. එකකවත් ට්‍රයිපොඩ් නැහැ. මම පස්සේ බලලා මේ ෂෝකේස් එකක් අස්සෙන් මේකක් තියෙනවා. පස්සේ මම අර තියෙන්නේ ට්‍රයිපොඩ් ගන්න කියලා. ට්‍රයිපොඩ් ඉල්ලේ කැමරා ස්ටෑන්ඩ්. ලයිට් එක ගන්න ලයිට් ස්ටෑන්ඩ් එක. කැමරා ස්ටෑන්ඩ්. ඒක නිකන් කැමරා ස්ටෑන්ඩ් නෙමෙයි. කැමරා ස්ටෑන්ඩ්. අර ප්‍රොනන්සියේෂන් එක අර හින්දි වගේ. ඔව් වෙනස් නේ. ඔව් ඒ නිසා දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපේ කෝස් එක ගැන කතා කරනවා නම් අපේ කෝස් එක කියනකොට ලෝකේ රටවල් කීයක ඉන්නවද මොකද නැත්නම් අපි කියන ප්‍රොනන්සියේෂන් එකට ගිහලා අපේ ස්ටුඩන්ට්ස්ලා මේ හැබැයි සර් ඕක කියද්දි මට තවත් කතාවක්. ඔව් මොකක්ද ඒ කතාව? සර්ට මතකද අපි ෆොටෝ ප්‍රින්ට්ස් කැමරා ෂෝරූම් එක කරද්දී කකුල් තුනක් හොයාගෙන ආවා ඒකත් කියමු. මොකද්ද මේ විශේෂ කෙනෙක් එයාව කියමුද? අපි එයාව කියන්නේ නැතුව ඔව්. ඒ ඇවිල්ලා මොකක්ද ඉල්ලුවේ? ඒක හොදි කියලා ඔයා එක පාට මම හිටියා. තව නංගිලා දෙන්නෙක් හිටියා. ඒක පාට ඇවිල්ලා කකුල් තුනක් තියනවාද කියලා. හොදි අපි පුදුම වුණා මොකද්ද මේ කකුල් තුනක් ඉල්ලන්නේ කියලා. පස්සේ මේ අයිටම් එක පෙන්නලකෝ වෙන්න මේක තමයි ඕනේ කෙලිවලදී. එතකොට තමයි අපි දැනගත්තේ. ඉතින් ඒ වගේ එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ නිසා ඒකෙන් අදහස් කළේ අර තනේ හැටියට ඇනේ වගේ ඒ අවස්ථානුකූලව අපි මේ කියන්න ඕනේ. මොකද අපේ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ නම් ටික කියමු. මොකද අපි කියන වචනේ අල්ලගෙන ඒගොල්ලෝ ෂෝරූම් එකට ගිහිල්ලා වුත් නොවෙන්න පුළුවන්. සමීර ඉන්නවා. ඊට අමතරව අපිට ඕස්ට්‍රේලියාව වලින් ඉන්නවා සාලිය සුදස්සන විරත්න, දයානි, රුවන්, නිෂාදි, කෞශල්‍යා, ලස්සී. ඊට අමතරව නිව්සීලන්ත වලින් මදුවන්ති, චන්දන ඉන්නවා. ඉතාලි වලින් ඉන්නවා තුසිත, සසින්ත. මෝල්ඩිව්ස් වලින් ඉන්නවා ශාලිත, තුසිත, අරුණ, පියන්ත. ඒ වගේම සයිප්‍රස් වලින් ඉන්නවා නිමන්ත, ක්‍රිෂාන්, අයේෂා. ඊශ්‍රායල් වලින් අමිල, ලක්ෂ්මන්, සඳකැලුම් ඉන්නවා. තව ඩුබායි වලින් සෑම් කරලියද්ද, ගීත්, අමිල, ඒ වගේම සමීර්. තුර්කි වලින් ඉන්නවා නිලූෂා, බහරේන් වලින් මංජුලා ඉන්නවා. කුවේට් වලින් තක්ෂිලා, සෞදි අරාබි වලින් වින්දන, බංග්ලාදේශ වලින් නාමල්, කැනඩා වලින් එන්න ඉන්නවා නෙක්ස්ට් වීක් එකේ චම්පික. හරි. දැන් අපි මෙහෙම කියමු. දැන් ඔයගොල්ලෝ ඉන්න ওই රටේම වුණත් ඉන්දියාව නැති රටක් නැහැ. ඔය ඕන රටක ඉන්දියාව තියෙනවා. ඉන්දියන් ෂොප් එකකට ගියොත් අනිවාර්යයෙන්ම මේ ට්‍රයිපොඩ් එකක් කිල්ලුවත් දැනගන්නේ නැති වුණත් කැමරා ස්ටෑන්ඩ් එකක් කිව්වොත් දන්නවා. ඉතින් කතාවෙන් කතා කීපයකට කිව්වා මේ අනේ අනිත් එකසේ මං ඉන්දියාව ගිහලා දැක්කා ඒගොල්ලෝ ලයිට් ස්ටෑන්ඩ් එකට කැමරා එකක් රයිට්. ඒක හරි ක්‍රියේටිව්. අර අපි හරියටම හරි. ඒ කියන්නේ ලයිට් ස්ටෑන්ඩ් එකත් කැමරා ස්ටෑන්ඩ් එකක් බවට පත් කරනවා. ඔව් එහෙමත් පුළුවන්. ඒකද හරි නිර්මාණශීලීව. දැන් මේ විවිධ ට්‍රයිපොඩ් ගත්තාම විවිධ අවශ්‍යතා සඳහා තියෙන්නේ. ඒක අපි දැනගන්න ඕනේ. අපි පොඩි ගමනක් යනවා නම් පොඩි ට්‍රයිපොඩ් එකක්, ලොකු එකක් නම් ලොකු එකක්. විශේෂයෙන් මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා නම් කැමරාවේ බර අණුවත් වෙනස් වෙනවා. කැමරාවේ බර අණුවත් වෙනස් වෙනවා. අවශ්‍යතාවය අනුවත් වෙනස් වෙනවා. බ්‍රෑන්ඩ් මේ මොකද අපේ බජට් එක අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ කැමරා එකේ හෙවි කැමරා එකක් නම් ඔයා ට්‍රයිපොඩ් එක සැහැල්ලු එකක් පාවිච්චි කරලා බෑ. ඔව්. ඉතින් අපි පොඩි දැනුමකුත් දුන්නා, රස කතා කීපයකුත් කිව්වා. අපි ඉන්නේ කොතනද කියලා අපේ ලාංකීය ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට එන්න ඕන තැනත් අපි පොඩ්ඩක් කියමු මේ ටික ගන්න ඕන. අපි කොහෙද සර් ඉන්නේ? දැන් නම් ඉන්නේ BMI CH එකේ දෙවෙනි 2026 එක්සිබිෂන් එකේ කැමරා ටෙක් මේ ස්ටෝල් එක ඉස්සරහා තමයි ඉන්නේ. ඕන්න කැමරා ටෙක් ෂෝරූම් එක ඉස්සරහා තමයි ඉන්නේ. ඉතින් මේ ලංකාවේ ඉන්න අයට කියන්නේ ෆොටෝග්‍රැෆි අයිටම් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මෙතනට ඇවිල්ලා ගන්න හැකියාව තියෙනවා. ෂෝරූම් එක තියෙන තරම් කියන්න මතක් කරගන්න සර්. ඒගොල්ලන්ගේ ෂෝරූම් එකක් තියෙනවා කටුබැද්දේ. ඊට අමතරව අලුතෙන් එකක් පිළියන්දල දානවා. ඉතින් ලංකාවේ ඉන්න පිළියන්දල කිට්ටුව කෙනෙක් නම් ඕගොල්ලන්ට අපි පොඩි සපෝට් එකක් හැටියට ඒ විස්තරෙත් කිව්වේ. කැමති නම් එතනට ගිහිලිවලා බලලා ඔයාලට කැමති දෙයක් ගැනීම හැකියාවක් තියෙනවා.